안녕하세요, 여러분. අපි කිව්වා වගේම අපි සංස්කෘතික කොටස් ටිකක් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. පළවෙනි සංස්කෘතික කොටස හංගුගේ ඉන්සා ඒජෝ. ඒ කියන්නේ කොරියාවේ ආචාර ධර්ම පිළිබඳව තමයි අපිට කතා කරන්න තියෙන පළවෙනි සංස්කෘතික කොටසේ. එතකොට අපි ගත්තොත් පළවෙනි සංස්කෘතික කොටස ගත්තොත් කතා කරන්න හංගුගේ සෝනන්. ඒ කියන්නේ 한국의 선언 කියන්නේ කොරියාවේදී නේද? 한국의 선언 කියන්නේ කොරියාවේදී සංදේේ තාරා ඒ කියන්නේ සංදේ තරා කියන්නේ අනිත් පාර්ශ්වයට අනුව ඉන්සා හදා ඉන්සා හානන් ඒ කියන්නේ ආචාර කරන නේද? ඉන්සා හානන් කියන්නේ ආචාර කරන ඉන්සා හදා ඉන්සා හානන් ආචාර කරන පංචිකි තරම්නිදා ඒ කියන්නේ ක්‍රමය පංචික කියන්නේ ක්‍රමය තරදා තරම්නිදා වෙනස් වේ. චාසින් පොදා කියන්නේ තමාට වඩා චාසින් පොදා කියන්නේ තමාට වඩා නායිකා මන්ගොනා ඒ කියන්නේ වයසින් වැඩි හෝ නේද නායිකයන් වයස මන්තා කියන්නේ මෙතන වැඩි ගොනා කියන ව්‍යාකරණය විලා තිනවා නායිකා මන්ගොනා හෝ කියන දාස වයසෙන් වැඩි හෝ චිවිකා ඒ කියන්නේ තරාතිරම චිවිකා කියන්නේ තරාතිරම නිලය නුක්තා කියන එක නුක්තා නූපන් සරාම්‍ය ගේනන් ඒ කියන්නේ ඉහළ පුද්ගලයන් වෙත ඒ ගේනන් ඉහළ පුද්ගලයන් වෙත අන්‍යෝන් හසයෝ ඒ වගේම තෝනන් කියන්නේ මොකද්ද තාවද තෝනන් කියන්නේ තාවද අන්‍යෝන් හසිම් නික්කා රාගෝ මල්හාමියෝ ඒ කියන්නේ කියලා රාගෝ මල්හාමියෝ කියලා කියන අතර කොගේරල් සුකි ගෝනා කොගේ කියන්නේ මොකද්ද කොගේ කියන්නේ ඔළුව සුකි ගෝනා ඔළුව නවලා හෝරි කියන්නේ ඉන කුප්පියෝ ඉන්සාහම්දා ඒ කියන්නේ ඉන කුප්පියෝ නමලා ඉන්සාහම්නිදා ආචාර කරනවා කොගේරල් සුකිගෝනා ඒ කියන්නේ මේ හිස නැමීම හෝ හොරිරල් කුපිනන් ඒ කියන්නේ තුනටිය නමන එක කුපිනන් ගෝසන් සන්දේපංගේ තේහාන් ඒ කියන්නේ සන්දේපන්නේ තේහාන් කියන්නේ අනෙක් පාර්ශ්වය පිළිබඳ චොංග්‍යොල් කියන්නේ ඇගීමක් නාතානෙදා කියන්නේ ඉස්මතු වෙනවා පෙන්නනවා ඉස්මතු වන චේසජෝ ඉම්නිදා කියන්නේ ක්‍රියාවක් වේ පැහැදිලිද හරි හංගුගේ සොනන් කොරියාවේදී සංදේ ඒ තරා අනිත් පාර්ශ්වයට අනුව ඉන්සාහානන් ආචාර කරන පංචිකි තරම්නිදා ක්‍රමය වෙනස් වේ. චාසින් පොදා කියන්නේ තමාට පොදා කියන්නේ වඩා කියන අදහස. එකිනෙකට එකක් වඩා කියන අදහසින් අර චාසින් කියන්නේ තමන්ට වඩා නායි කියන්නේ වයස මන්ගොනා ඒ කියන්නේ වයසින් වැඩි හෝ කියන දාස චිවි කියන්නේ තරාතිරම නුක්තා උසත් පුද්ගලයන් වෙත සරාම් එකේනන් අන්‍යෝන් හසයෝ තෝනන් තවද අන්‍යෝන් හසින්නික්කා රාගෝ මල්හාමියෝ කියලා කියන අතර හරිද කොගේරල් සුකි ගොනා ඔළුව නැමීම හෝ හොරිරල් කුප්පියෝ හොරි කියන්නේ ඉන කුප්පියෝ ඉන නමලා ඉන්සාහම්නිදා ආචාර කරනවා කොගේරල් සුකි ගොනා ඒ කියන්නේ මේ ඔළුව නැමීම හෝ හොරිරල් කුපිනන් ගෝසල් හොරිරල් කුපිනන් ගෝසන් ඒ කියන්නේ ඉන නමන එක සන්දේපංගේ කියන්නේ අනිත් පාර්ශ්වය පිළිබඳ චොංග්‍යොල් නාතානේනන් ඒ කියන්නේ ඇගවීමක් පෙන්නන නේද ඇගවීමක් ඉස්මතු වන චේසජෝ ඉම්නිදා ඒ කියන්නේ ක්‍රියාවක් වේ පැහැදිලිද හරි ඒ විදිහට තමයි පළවෙනි වාක්‍ය තියෙන්නේ බලන්න දෙවෙනි එකට ගියොත් එහෙම හන්පියොන් කියන්නේ
එක් පැත්තකින් හන්බයොන් එක් පැත්තකින් චසින් පොදා එක් පැත්තකින් තමාට වඩා පොදා නායි කියන්නේ වයස නායිකා තමාට වඩා වයසින් ඕරිගෝනා ඒ කියන්නේ ඕරිදා කියන්නේ මොකද්ද තමාට වඩා වයස බාල හෝ චින්නන් සරාම් ගෙනන චින්නන් සරාම් කියන්නේ චින්නහදා මිතුරුයි මිත්‍ර කියන දාස මිතුරු පුද්ගලයන් වෙතට ඒ කියන්නේ මිතුරු පුද්ගලයන් වෙතට අන්‍යොන් අන්‍යොන් කියලා මල්හාමයෝ කියන අතර හන්සොනල් අන් කියන්නේ එක අතක් කබ්යොප්ගේ කියන්නේ සහැල්ලු ලෙසට එක් අතක් සහැල්ලු ලෙසට තල්ගොනා තල් දකින්නේ ඔසවනවා එසවීම හෝ හිම්දරෝ කියන්නේ වනනව නේද හිම්දරෝ වනලා පංගා උමල් නාතා නෙම්නිදා ඒ කියන්නේ සත් පංගා උමල් නාතා නෙම්නිදා ඒ කියන්නේ සතුට පෙන්නනවා පැහැදිලිද හරි එතකොට ඊළඟ එක බලන්න අන්‍යංගසයෝ අන්‍යංගශිම්නික්කා අන්‍යෝන් යන ඒවා ඉන්සාහනන් ඒ ආචාර කරන ශිගාන් කියන්නේ වෙලාව කාලය ඒ ආචාර කරන වෙලාවට කාලයට සංගවන් ඔප්ෂි කියන්නේ අදාළ වන්නේ නැහැ ආචිම් චොන්සිම් චොන්යොක් ආචිම් කියන්නේ උදෑසන එතකොට චොම්සිම් කියන්නේ දහවල චොන්යොක් කියනවා අපි හවසට ඒ වගේම හවස 7 8 ඒ වගේ ටයිම් එකකට චොන්යොක් හවස සන්ධ්‍යා කාලේ හවසට ඔන්ජේ තංචි ඕනම වෙලාවක සායම් අල්සු ඉස්සම්නිදා සායම් හදා කියන්නේ භාවිතා කරනවා අල්සු ඉත්තා කියන්නේ එම ක්‍රියාව කරන්නට පුළුවන් භාවිතා කරන්නට පුළුවන් එතකොට කොන්ජොකින් සංවන් නේසෝනන් ඒ කියන්නේ කොන්ජොකින් සංවන් නේසෝනන් නිල වශයෙන් කොන්ජොකින් සංවන් නේසෝනන් නිල වශයෙන් ඒ අවස්ථාවල නිල වශයෙන් කොන්ජොකින් කියන්නේ නිල වශයෙන් වැදගත් කියන දාස සංවන් නේසෝනන් ඒ අවස්ථාවල සංවන්නේ සෝනන් ඒ අවස්ථාවල චූරෝ කියන්නේ ප්‍රධාන අක්සුරල් හාමයෝ ප්‍රධාන වශයෙන්ම අක්සුරල් හාමයෝ අතට අතදී ඉන්සා හම්නිතා ආචාර කරනවා තමන් කියන්නේ කෙසේ වෙතත් කියන දාස තමන් කියන්නේ කෙසේ වෙතත් චාසින් පොදා ඒ කියන්නේ තමාට වඩා නායිගා වොල්ෂින් ඒ කියන්නේ වයසෙන් මොකද වොල්ෂින් කියන්නේ වයස වඩාත් වොල්ෂින් කියන්නේ වැඩි කියන දාස වයස වඩාත් වැඩි මන්ගොනා ඒ කියන්නේ වයසෙන් වැඩි හෝ වඩාත් වැඩි හෝ වයසෙන් වඩාත් වැඩි හෝ චිවිකා නුපන් ඒ කියන්නේ තරාතිරම නේද තරාතිරම නුපන් උසස් පුද්ගලයන් වෙත ඉන්සාහල්තේ අල්තේ කියන ව්‍යාකරණය යම් කිසි ක්‍රියාවක් කරන විට කියන දාස ඉන්සහදා අල්තේ කියන ව්‍යාකරණය එකතු වෙලා ඉන්සහල්තේ ආචාර කරන විට වෙන්සොනරෝ කියන්නේ වම්මතින් ඔරන් පරිණා ඒ කියන්නේ ඔරන් පරිණා කියන්නේ දකුණු අත නේද ඔරන් පරි කියන්නේ දකුණු බාහුව දකුණු බාහුව හෝ ඔරන්සොනල් පච්චිකෝ ඒ කියන්නේ ඔරන්සොනල් පච්චිකෝ දකුණු අතට ආධාර පච්චිකෝ ආධාර කරලා දකුණු අතට ආධාර කරලා අක්ෂරල් හානන් ගොසි යයි ඉම්නිදා ඒ කියන්නේ අක්ෂර අතට අත දෙන එක යහපත් පිළිවෙතක් වේ අතට දෙන එක යහපත් පිළිවෙතක් වේ ඒයි ඉම්නිදා ආචාර ධර්මයක් වේ කියලා කියන්න පුළුවන් පැහැදිලි නේද හරි එතකොට බලන්න අපි මේකේ සිංහල එකත් අපි කියමු මෙහෙමම මේ තියෙන්නේ හංගුගේ සොනන් කියන්නේ කොරියාවේදී
සන්දේ තාරා. සන්දේ තාරා කියන්නේ අනිත් පාර්ශ්වයට අනුව. ඉන්සා හදා කියන්නේ ආචාර කරනවා. ඉන්සා හානන් ආචාර කරන පංචිකි ක්‍රමය තරම් නිදා වෙනස් වේ. චසින් පොදා තමාට වඩා නායිකා කියන්නේ වයස මන්ගොනා වැඩි හෝ චිවිකා කියන්නේ තරාතිරම නුපන් උසස් සරාම්මකේනන් මිනිසුන් වෙත අන්‍යෝන්සයෝ තෝනන් තවද අන්‍යෝන් හසිම්නික්කා රාගෝ මල්හාමයෝ අන්‍යෝ හසිම්නික්කා කියලා කියන අතර රාගෝ කොගේරල් කියන්නේ ඔළුව කොගේ කියන්නේ ඔළුව සුකිකොනා ඔළුව නවලා හෝ හෝරිරල් කුප්පියෝ ඉන නවා ඉන්සාහම් නිදා ආචාර කරනවා කොගේරල් කියන්නේ ඔළුව සුකිකොනා නැමීම හෝ හෝරිරල් කුප්පිනන් ගොසන් ඒ කියන්නේ ඉන නවන එක සන්දේපන්ගේ තේහන් අනෙක් පාර්ශ්වය පිළිබඳ චොංක්‍යෝල් ඇගීමක් නාතානේනන් ඉස්මතු වන චෙසජෝ නිදා ක්‍රියාවක් වේ. පැහැදිලිද? හරි. බලන්න හන්පියොන් එක් පැත්තකින් හන්පියොන් කියන්නේ එක් පැත්තකින් චසින් පොදා ඒ කියන්නේ තමාට වඩා නායිකා කියන්නේ වයස ඕරිගොනා කියන්නේ ඕරිදා කියන්නේ බාලයි බාල හෝ චින්හන් කියන්නේ මිතුරු සරාම්‍ය කියන්නේ මිනිසුන් වෙත එගේනන් අන්‍යෝන් නිරාගෝ අන්‍යෝන් කියලා මල්හාමයෝ කියන අතර හන්සොනල් එක් අතක් කාබියොබ්ගේ සැහැල්ලු ලෙස කාබියොක්තා කියන එකට ගේ එකතු කරලා තිනවා ලෙස කියන දස ගේකින් එන්නේ ලෙස තල්ගොනා එසවීම හෝ ගොනා හින්දරෝ කියන්නේ වනලා පංගාවුමල් සතුට නාතානෙම්නිදා පෙන්නනවා අන්‍යංසයෝ අන්නාශිම්නිකා අන්‍යොන් යන ඒවා ඉන්සාහානන් ආචාර කරන ශිගානේ කාලය සංවන් ඔප්ෂි අදාළ වෙන්නේ නැතුව ආචිම් චොන්සිම් චොන්යොක් ඔන්ජේ තංචි ඕනෑම වෙලාවක සායුම්හල්සු ඉස්සම්නිදා භාවිතා කළ හැකිය. පැහැදිලිද? හරි. බලන්න අන්තිමකය කොන්ජොකින් නිල වශයෙන් වැදගත් කොන්ජොකින් කියන්නේ නිල වශයෙන් වැදගත් සංවන්නේ සෝනන් ඒ කියන්නේ මේ අවස්ථාවල චූරෝ ප්‍රධාන වශයෙන් අක්සුරල් හාමියෝ අතට අතදී අක්සුරල් හාමියෝ ඉන්සාහම් නිදා ආචාර කරනවා තාමන් කෙසේ වෙතත් චසින් පොදා තමාට වඩා නායිකා කියන්නේ වයස වෝල්ෂින් කියන්නේ වඩා මන්ගොනා කියන්නේ වැඩි හෝ චිවිකා කියන්නේ තරාතිරම චිවිකා නුපන් තරාතිරම උසස් පුද්ගලයන් නැත්නම් මිනිසුන් වෙත ඉන්සාහල්තේ ආචාර කරන විට එල්තේ වෙන්සොනරෝ වම්මතින් ඔරන් පරිනා ඒ කියන්නේ දකුණු බාහුව හෝ ඕරන්සොනල් ඒ කියන්නේ දකුණු අතට පච්චිකෝ ආධාර කරලා අක්සුරල් හානන් ගොසි අතට අත දෙන එක ඒ අයි එම්නිදා පැහැදිලිද? හරි. ඒ විදිහට තමයි මේ පළවෙනි සංස්කෘතික කොටස අපි ඉවර කරන්නේ. එහෙනම් ඔයාලා මේ ඡේද කියවනකොට මුලින්ම සිංහල ඡේදය එකපාරක් කියවන්න. ඊට පස්සේ සිංහල ඡේද කියවලා ඒ දෙපාරක් තුන් පාරක් විතර කියවන්න. කියවලා ඊට පස්සේ කොරියන් ඡේද කියවන්න මතකින්. ඒ කියන්නේ එතකොට වචන පාඩම් කරන එක හරිම ලේසි. හරි. එහෙනම් කට්ටියටම සුබ රාත්‍රියක් වේවා.